Funny Periods. Double Hallmark Part 1. මේ අද සඳරුවා නම් හොඳටම බය කරන්නම ඕනේ නේද? ඔව් අද නම් බය කරන එකක් කරනවාමයි. මං හොල්මනක් වගේ ගිහිල්ලා අරුව බය කරන්න. උඹලත් කියපන් ගුරුන් වහන්සේ කෙනෙක් මේ කිව්වා කියලා මේ ගේ මේ හොල්මන් වැඩි කියලා. හොඳේ හොල්මන් ඉන්නවා කියලා කියපන්. හොඳේ. දැන් මං යනවා හොඳේ ගිහිල්ලා අරුව බය කරනවා හොඳේ. හානේ එහෙනම්. Double Hallmark Part 1. මල්ලි අම්මලා මගා ඉන්න බය වෙන්න එපා. කවුද දොරට තට්ටු කරන්නේ? අයියා නෙමෙයි. කවුද දන්නේ? කවුද? අම්මලා නැතිනේ. පුතා බය වෙන්න එපා හොඳේ. සඳරුවා බය කරන්නේ කට්ටිය මේ ඔයාලගේ ගුරුනාස් කිව්වා ඔයාලා ගෙදර යකෙක් ඉන්නවා කියලා. මොනමගුලක් දන්න එකපාරට කරන්ට් එකක් ගියා. අම්මා මේ විදුලි බලවණ්ඩනේ උන්නම් කිසි වැඩ කරන්නේ නැහැ. මම ගිහලා චෝචයක් හොයන් එත්තේ චූටි මල්ලින් මිදිනේ. කවුද කියේ සත්‍ය? චෝච් එක එළිය වදින්නේ නැහැ හදිස්සියට. අම්මා. අයියෝ. අයියෝ. අද නම් අරුව හොඳට බය කරන්න ඕනේ. දෙපංකෝ ඕකේනෝ මාව තම්බන්න. දෙපංකෝ මං කරන්න වැඩේ දෙන්නම් බම්බෝ. අඩ මම්බා උඹ මොකක්ද උනේ මම්මා අඩෝ ඇතුලේ කික්කිය බං. අඩෝ ඇතුලේ කික්කිනෝ බං. ඇතුලේ කික්කිනෝ. මොකද අනේ නෑ මම දුකට වෙන්න. අනේ මම යන්න මේ උඹ ඉඳපන් මම යනවා අනේ මම බයයි අනේ මම බයයි අනේ මාව එක්ක අනේ අයියා අනේ උඹ මාව මේ කරදරේට ඇදලා ගත්තද බං මම යක්කුන්ට බයයි අයියෝ මම ඇදිනේ බං එකපාරට මාව දෙදිලා බං. අම්මේ අයියෝ අම්මේ
ළඟට ආවොත් පුච්චනවා. හලෝ හලු තමයි බං යකා දැන් ආවේ උඹ කොහෙද ගියේ මල්ලිවත් කෙනෙක් දාලා කීපා මං තූපාරක් දාන්න ගියා බං. රුකුනේ මේ මල්ලිවත් කියලා ආවේ වඩාගෙන යකා එමේ සිරාවටද? සියාවුල තමයි බං මේ මාව නම් බය කරන්න එපා මං බයයි. බය යකෝ මං බයයි බං. අඩේ මං චුට්ටක් නිදාගන්නද බං දාගන්න බෙදලා. අඩෝ මේ අම්මලා ගියානේ නේ බං මේ දවස් ටිකේම කවද්ද බං එන්නේ? හෙට අනිත් දෙයි දැන් සිරිපාති නගිනවලු බං කෝල්ලයක් දීලා කිව්වා අඩෝ මං ඇහැරුණාට පස්සේ එහෙනම් ඔබ නිදා ගන්නවද මල්ලි ඇරෙන්න නැති වෙන්නේ. නෑ මල්ලි නිදිනේ ඒක වුණා මං නිදා ගන්නවා කොන්න මොකක් හරි තියනවද කියලා බලලා නැද්ද? විහඟ නෑනේ කොහෙ ගිහලද දන්නේ මම මෙතන ඉන්නේ කියලා නේ යන්න ඕනේ බලන්න අර පැත්ත විහඟ 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 මාමා සාගරු නැගිට පංගු මොකක්ද උනේ එකපාරට ආමේ ඒට කලින් මට පොඩි බඩකින් ආවා මම ඉතින් වීඩියෝ කරලා බලනකොට එකපාරට වෝක් ගාගෙන ආවා බං සුදුලද්දා පුරෝ මම එක්කපු එක තමයි යු අනේ උදේ අනේ අම්මේ මට බෑ අයියෝ අම්මේ මට බෑ මේ යකාව මේ බුදුහාමුදුරනේ ඉතිපිසෝ ගාතාව කියලා යකාගේ අඟට දෙමු. මට චුබ්බලක් තියෙනවා මං ගිහින් එන්න. ඒ මාව දාලා නෑ උඹ ඉඳපන් මං එනවා. කඩ්ඩායන ආයා Kotorak. අනේ ඉතිපිසෝ භගවාන් සම්මා අනේ මතක අනේ කමන්න කමන්න අර මං චුබ්බල ආවා. යකා මරුවා කුයියේ නේද? මං අතනදී උඹ එළියට ගියානේ ඒ වෙලාවට අතන්ට ආවා. උස ආවින් නේද යන්කො නෑ මරුවා යන්කො බලන්න ඌ නෑ ඒක විතරයි. ඌ ගියා බුදු පිළිමි වලට ඌ ගියා. දැන් වල සතුටින් ඉන්නේ නැති. සතුටින් තමයි. Part 1. The end. Part 2 will be coming.